ආයිබෝන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මීට කලින් කතා කරලා නැති මාතෘකාවක් සහ කතා කරලා නැති විනබන්ධන කාණ්ඩයක් පිළිබඳව. ඉතින් ඇත්තටම මේ විනබන්ධන කාණ්ඩය ගැන කතා කරන්න ප්‍රධානම හේතු උනේ මේ දවස් කිහිපයකට කලින් මම කරපු පරීක්ෂාවක්. ඉතින් මේ පරීක්ෂාවේදී මට අහුණ කරුණුත් එක්ක මම හිතුවා තවත් මේ වගේ විනබන්ධන වලට අහු වෙලා අසරණ වෙලා ඉන කොට්ටාසයක් මේ සමාජය තුල ඇති. අන්න ඒ අය දැනුවත් වෙන තමයි මම මෙන්න මේ වීඩියෝ එක පළ කරන්නේ. දැන් අපි සාමාන්‍ය විනයක් බන්ධනයක් කිව්වට පස්සේ දැන් ගොඩාක් අය දන්නවා මගේ වීඩියෝ බලපු අය නම් මම දන්නවා විනයක් කියන්නේ මොකද්ද, විනයක් කරන්නේ කොහොමද, කපන්නේ කොහොමද කියන කාරණා ඔයාලට මම A to Z කියලා දීලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ මෙන්න මේ පුද්ගලයෙක්ට භූමියකට හෝ ස්ථානයක් අරමුණු කරගෙන කරපු නොකරපු, ඒ කියන්නේ ස්ථානයක් කෙනෙක් පුද්ගලයෙක් අරමුණු කරන් නොකරපු විනබන්ධන කාණ්ඩයක් ගැන තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කවුරුත් දන්නවා මිනිස්සු වුණාට පස්සේ අපේ ලංකාවේ කාටත්ම තියෙනවා වාසගමක් කියලා එකක්. ඒ කියන්නේ තමන්ගේ පියාගේ පැත්තෙන් එන පෙළපත් නාමයක් තියෙනවා. ඉතින් මේ නාමෙත් එක්ක තමයි හැමදේම තීරණය වෙන්නේ. අපි කියන්නේ ඒ પરම්පරාවේ උප්පත්ති සිද්ධ වෙන්න මේ પરම්පරාව කියන කාරණේ ඉදිරියට යනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ සමහරක් අය බොහොම ක්‍රෝධය, වෛරය, පරිගැනීමේ චේතනාව ඇතුව මෙන්න මේ පෙළපත් නාමය නැත්තම් પરම්පරාවට සාපතීල කරන විනබන්ධන ගැන ඔබ දැන සිටියද? මේව කරන්න පුළුවන්ද? මේ වගේ මොකද්ද වෙන බලපෑම? මේවා කපන්න පුළුවන්ද කියන කාරණේ පිළිබඳව ඔබ දැනුවත් වෙලා හිටියද මීට කලින්? අන්නේ කාරණේ පිළිබඳව තමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඉවර වෙනකන් අහන්න. අහලා ඔබට මේ ප්‍රශ්නේ තියෙනම් මට ඇමතුමක් දෙන්න. ඔබ දැනුවත්ව කවුරු හරි සමාජයේ ඔබේ නෑදෑ හිත මිතුරෙක් යහළුවෙක් හරි අසල්වැසියෙක් හරි මේ වගේ ප්‍රශ්න වලින් පෙළෙනව නම් ඒ අයත් දැනුවත් කිරීමක් කරන්න. ඉතින් ඇත්තට මෙන්න මේ પરම්පරාවකට විනයක් කරනවා කියන කාරණේ බොහොම සංකීර්ණ දෙයක්. ඒක මේ අපි කියනවා 250 පොල් තෙල් ඇදුරන්ට කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේ ශාස්ත්‍රීය පරතරට ගියපු අපි කියන හොඳ දක්ෂතාවයක් තියෙන හොඳ හැකියාවක් දැකපුරුද්දක් බලපුරුද්දක් තියෙන ඇදුරෙක්ට විතරයි මේ પરම්පරාවකට විනසාපයක් කරන්න පුළුවන් කාරණයක් තියෙන්නේ. ඉතින් ඇත්තටම මේව කරන්නේ බොහොම පරිගැනීමේ සහ වෛරී චේතනාව උදෙසා. අපි කියන සමහර කට්ටිය කියන්නේ මං ඔබේ પરම්පරාවෙම පරිගන්නවා කියලා. ඔය කතාවට කියන්නේ අන්න ඒ වගේ කාරණයක් මේක. ඉතින් මෙන්න මේ වගේ දෙයකදී අපි කියන්නේ සමහරක් අය යක්ෂාත්ම හදනවා. ඒ කියන්නේ අපි කියනවා විවිධාකාරයේ ජීවම් කරලා විවිධාකාරයේ මන්ත්‍ර කොට්ටාස් උපයෝගී කරගෙන යකෙක් හදනවා. ඒ කියන්නේ විවිධ බල දීලා යක්ෂ දිෂ්ටියක් යක්ෂ පිල්ලියක් නිර්මාණය කරනවා. මෙන්න මේ නිර්මාණය කරන්නා වූ පිල්ලියට මේ බලවේගෙට එහෙම නැත්නම් මේ යක්ෂයාට මේ પરම්පරාවේ කෙනෙක්ගේ අපි කියනවා බොහෝ වෙලාවට ඒක රුධිරය හෝ එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් ඡායා රූපය විශේෂයෙන් වාසගමත් එක්ක දීලා ඒ પરම්පරාව මේ යකාට කැප කරනවා. ඒ කැප කරාට පස්සේ වෙන්නේ මොකද්ද? අවුරුදු 10ක් ගියත් මේ પરම්පරාවේ උපදින කෙනා මෙන්න මේ සාපේට ලක් වෙන මේ යකාගේ බැල්මට අහු වෙනවා. එතකොට වෙන්නේ මේ දිෂ්ටිය අර પરම්පරාවේ ලේ දුවන නම නාමේ දුවන සියලුම දෙනාගේ ශරීරවලට පවුල් වලට මේ දිෂ්ටිය වද දෙනවා. අපි කියන්නේ සමහරක් වෙලාවට දැන් හිතන්නකෝ එක පවුලක් ඉන්න මේ පවුලේ තාත්තට මේ විනය කරනවා. ඒ තාත්තට පුතාලා දෙන්නයි දුවයි ඉන්නවා. එතකොට මෙන්න මේ පුතාට මේ ප්‍රශ්නයක් වෙලා අහුවෙලා කොහේ හරි තැනකින් මේක කපනවා. කැපුවට පස්සේ පුතාට හොඳයි. ඊට පස්සේ ආයි දූට හැදෙනවා. ආයි දූ මේක කොහෙන් හරි ගිහලා බැලුවොත් ආයි දූට හොඳයි ආයි තාත්තට හැදෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ પરම්පරාව ඇතුළට මේ දිෂ්ටිය ගමන් කිරීමක් කරනවා. සමහරක් වෙලාවට ටික කාලයක් හොඳ වෙලා තිබිලා ආයි අර කලින් කෙනාටම ආයි එන තැන් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ කාරණාවලදී කරන්න ඕනි ඉස්සෙල්ලා අපිට මේ දිෂ්ටි අහුවෙන තැනින් අපි කපලා හරි බලගතු ආරක්ෂාවක් දාලා ඒ ආසුර පොල්ල රැකීමත් අර પરම්පරාවේ කෙනා ගානේ කපලා අරගෙන මේක අහුවෙන අන්තිම තැනින් මේ විනය අපිට පෙරලා අරින්න ඕනේ. හැබැයි මේක අපිට පෙරුවලට පස්සේ වෙන්නේ කරපු එවුන්ගෙත් પરම්පරාව මේ යකා කැප ගන්නවාමයි. ඒක අපිට කැපිල්ලදී ඒකාන්තයෙන් වෙනවමයි. ඉතින් මෙන්න මේව තමයි પરම්පරා මුල් කරලා කරන විනබන්ධන කියලා කියන්නේ. ඉතින් මේකෙදි සමහරක් වෙලාවට ඒ પરම්පරාවවල ඉවරම වෙලා යනවා. ඒ කියන්නේ ඒ પરම්පරාවේ අපි කියනවා මේ විනය බලපාවතින අන්තිම પરම්පරාවේ පුරුකට ළමයි අහිමි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කසාද අපි කියන්නේ නොබෙද ඉන්න පුළුවන්. ඒ කියන්නේ කසාදයක් හරියන්නේ නැහැ.
සමහරක් අයට කසාද බැඳලා කසාද කැඩෙනවා. ඉතින් අන්න ඒ වගේ කාරණා වලින් ලෙඩ රෝග වල එක්තැන් වෙලා හදිසි යනතුරු වලින් වේවා, කලකෝලහල වලින් වේවා, සතා සර්පය ගහලා වේවා, ගග මුහුදක ගිල්ල වේවා, ගින්නෙන් ගහක් උඩින් ගලක් උඩින් වැටලා හරි කොහොම හරි මෙයාලව අපි කියන අකාලයේ මියදී යනවා. එහෙම නැත්නම් සූසයිඩ් හරි කරගන්න. ඉතින් මේ වගේ ඇත්තටම සමාජයේ අපි අහපු දැකපු තැන් තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේක තමයි මට අද ඔයාලට කියන්න ඕන උනේ. ඉතින් මේ ආකාරයේ බන්ධන තියෙනවා. මෙවැනි ආකාරයේ බන්ධන වලින් පීඩා විඳින ආතුරයෙන් අපි අතර ඉන්නවා. සමහර විට ඔබේ පවුලෙත් මේ ගැටලුව තියෙන්න පුළුවන්. නැත්නම් ඔබ දන්නා දුන්න පවුලක මේ ගැටලුව තියෙන්න පුළුවන්. කොහොම වුණත් මේක මහා නින්දිත සහ අපි කියන්නේ මැරිලා වලටත් හෙන ගහන පව් වැඩක්. ඉතින් ඒක නිසා මේ වගේ වැඩ කරන්න කිසිම කෙනෙක් හිතන්නවත් එපා. කීමට කිව්වට පරම්පරාව විනාශ කරනවා කියලා කවදාවත් මේ වගේ ගුරුකමක් කරන්න එපා. මොකද මේක ඔබ කරොත් ඒ පරම්පරාවේ ඉපදෙන්න එන කිරිසප්පේට ඉඳලා ඒ කලලේ ඉඳලා මේ ගුරුකම් බලපානවා. සහ මේ කාපිට කැපුවොත් ඔබත් ඔබේ පරම්පරාවත් විනාශ වෙලා යනවා කියන කාරණේ හොඳට මතක තියාගන්න. එදාට ඔබ ඔය සල්ලි දීලා මේ විනය කරවන ඇදුරවත් ගුරාවත් නැහැ. Tamanට තමයි මේකේ ප්‍රතිවිපාක තනියෙන් විඳ ගන්න වෙන්නේ. ඒක නිසා නැවත නැවතත් කියන්නේ මෙවැනි පාපකාරී ක්‍රියා කිසිම හේතුවක් මත සාධාරණීකරණය කරලා කරන්න යන්න එපා. කරා වගේ නෙවෙයි ආපහු එද්දි ගලවගෙන අල්ලගන්න කිසිම තැනක් නැහැ. මොකද අටලෝ දහමක් කියන එක මේ ලෝකේ තියෙනවා. කොයි වෙලේ හෝ ඔබ කියන කියාවට ඔබට ප්‍රතික්‍රියාවක් අනිවාර්යෙන් එනවා. ඒක නිසා ඔබ හොඳ දෙයක් කරොත් ඔබට හොඳ ප්‍රතික්‍රියාවක් ගන්න පුළුවන් සේම ඔබ නරක දෙයක් කරොත් ඒ නරක දේ දෙක තුනකින් වැඩි වෙලා Tamanට ප්‍රතික්‍රියාවක් විදියට එන්න පුළුවන්. එතකොට ඇතැම් විට ඔබ මියදිලා වෙන්න පුළුවන්. හැබැයි කිසිත් නොදන්න ඔබේ දරුවෝ මුණුපුරෝ මෙන්න මේ ආපිට කැපිලි වලට අහු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙවැනි ක්‍රියා කරන්න එපා. මොකද මේවා කපන්න පුළුවන් අය ලංකාවේ ඉන්නවා. පේන අය ඉන්නවා. ඉතින් ඒ වගේ අයට මේවා වුණොත් අපි කියන්නේ ඉතින් ආපහු ඒ ගැන කතා කරන්නම දෙයක් නැහැ. ඉතින් ඒ වගේම කාරණයක් තමයි මේ වින බලන්න සහ මේ වින හඳුනා ගන්න හැම කෙනාටම බෑ. ඒකට පළපුරුද්දක් දක්ෂතාවයක් නිසි අවසරයක් තියෙන්න ඕනි. මොකද මේ පරම්පරාගත විනවලට කරන වින බන්ධන වලට එන යක්ෂ පිරිවර යක්ෂ කොට්ටාසය බොහෝ වෙලාවට බොහෝ අයට අඩංගු වෙන්නේ නැහැ. දේවාල වලින් බැලුවොත් පෙරක් වෙලාවට අපි කියන්නේ පේන්නේ වැහිලා යනවා. ඥාති විසික්ක වෙනවා. සමහරක් වෙලාවට අඳුනකින් බැලුවොත් අඳුන බලන කෙනා කලන්තේ දාලා වැටෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රබල දිස්ති තමයි මෙන්න මේ පරම්පරාවට කරන වින සාප බන්ධන වලට අහු වෙලා වැඩ කටයුතු කරන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් කරන්න එපා. මේවා අපි කියන්නේ සහගාන අපරාධ. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මාත් එක්ක රැඳිලා ඉන්න මගේ වීඩියෝ බලන හැම දිනාටම තෙරුවන් සරණයි.